Hello viewers. Welcome to David Laka YouTube channel. අද අපි චීසි රසට සුපිරි චිකන් බන්නයක් හදන්න යන්නේ. එහෙනම් අපි හදලම බලමු. හරි. අපි මාළු මිරිසුයි ලුණු ටිකයි හොඳට චොප් කරගමු බනිස් එකට දාගන්න. හැබැයි නියොඩ දවස් ටික පොඩ්ඩක් ආතල්ලේ ගත කරන දවසන්නේ. අස්කුරක් දාලා. මේක මේ කට්ටිය හදද්දි තමන් කැමති හැඩයට කපා ගන්න පුළුවන්. අපිට ලේසියට තමයි අපි රවුමට කපා ගන්න. ඉතිනේ. බබා චිකන් එක ගන්න. හරි. අපි එනම් පොඩියට කපාගත්ත චිකන් එක මේ විදිහට බෙද ගන්නවා. සෝරි බෙදගන්නේ. අපි මේ ෆ්‍රයි කරගන්න. නෑ. හරි. අපි එන ස්පයිසස් ටික චිකන් එකට දාගමු. අපි දැන් මේ chili pieces pepper ඉතිනේ ගෙතා චුට්ටක් දෙනවා. සෝල් දාගමු. සෝල් දෙනවා. හරි. ඕකේ. හදාන්නේ ඒක. හරි. මික්සි. අපේ ගෙදර ඉස්සරහා තියෙන view එක තමයි මේ තියෙන්නේ හඳුරුක් කන්දනේ. හඳුරුක් කන්ද. හරි අපි ඊට පස්සේ ලුණු ටිකයි මාළු මිරිස් ටිකයි දානවා ෆ්‍රයි වෙන්න. මම ස්පයිසස් ටික දාන්න. හා දාන්න ස්පයිසස්. මේකටත් අපි අර විදිහට pepper salt ඊපස්සේ chili peas පොඩක් සරට ගමුනේ. ඔව් සරට දාමු. හරි. අපි දැන් මේ ටික හොඳට මික්ස් කරගන්නවා. චිකන් එකයි ඊළඟට onion capsicum මේක ඔක්කොම අපි හොඳට මික්ස් කරගන්නවා. පොඩ්ඩක් අවුව වෙනවා අපි ඉන්න තැනට. චෙෆ් වැඩේ හොඳ කරගෙන යනවා. අවුව තමයි අවුල. සපෝටින් පාට් එක මන් දෙනවා. අපි මේකට මොසරෙල්ලා චීස් එකයි චීස් ස්ලයිසස් මේ දෙකම ගත්තා. අපි ඒක ගත්තේ කොත්මලේ බ්‍රෑන්ඩ් එකකින්. අපිට හිතුණා ඒක රසයි කියලා. හරි. අපි එහෙනම් අන්තිමට ටේස්ට් එකත් බලමුකෝ. අපි මොසරෙල්ලා චීස් එක මේකට දැන් දා ගන්නවා. ඇත්තටම අර අවුවනේ ඒ හින්දා මේක ටිකක් මෙහෙට දෙන්න. ඒකත් ලේසි ඉතින් වැඩේට. පොඩ්ඩක් වැඩිපුර ඇඩ් කරගන්න ඕනේ මොකද මේක චීසි රසටනේ ගොඩක්ම හදන්නේ. ඒක තව දාන්නෙත් බබා. කාටියක් දාමුනේ. දාන්න. ඔද්ද බලන්න. දැන් නැති. ඔව් තව අපි ස්ලයිසස් එකක් දානවනේ චීස් එකේ. ඔව්. ඒකත් කොත්මලේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපි ගත්තේ. ඒ රසයි නේද අපි එදත්තර චීස් එක ගත්තේ කොත්මලේ. ගින්දර දාකට අඩු කරලා තමයි.
බලාගෙන යමු. ඒක පැකින් එකක් මරුනේ. පැකට් එක තමයි උන්තරම් වැඩි කරලා දෙනවා. ටිකක් කන්න බෑ. හරි. මේක දැන් අපි චීස් ස්ලයිසස් එක තියාගන්න. දැන් මේකම බන් එක තියාගන්න. හරි අපි අනිත් ටිකත් වෙනම හදමු. මෙතෙන් අපි හදාගත්ත බනිස් එකේ ෆයිනල් ලුක් එක. මේක ඇත්තටම මාරම ලේසි මේ රෙසිපි එකක්. මොකද පටාස් කාලා හිතුණා. ඉතින් හදාගත්තා. අපි හදලා දැන් කන්නයි යන්නේ අපි මේක. ටෙස්ට් එක බලලා කියන්නම්. හරි. කලා බලමු. මේ රස බලන වෙලාවයි. වව්. කොත්මලේ අපිට හොඳටම සංග්‍රහ කරලා දෙනවා. කොහොමද රස? මාරම රහයි. හදාගන්න අපි විනාඩි 15ක් විතර ඇතුළත හැදුවා. පොඩි ෂේප් වෙලාවකින්. සුපිරි පට්ටම රසයි. මටනේ. කොහොම ටේස්ට් එක? මරු. එහෙනම් ඔයාලත් මේ වගේ හසුම රස බන් එකක් හදලා බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි වර්ස්. බයි.